This is me. I love myself. මගේ ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මොකද වෙන්නේ? ඉතින් එන්නකෝ අද මාත් එක්ක මගේ දවස බෙදාගමුකෝ. මල් වලට ආස ඔයාලා හැමෝම ආදරෙන් මගේ පුංචි YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා වගේ මගේ උදේ දවස පටන් ගන්න ඉතින් කිරි කෝප්පෙන් තමයි. ඉතින් කලින් වීඩියෝ එකේ මම ඔයාලට කිව්වනේ පුංචි බඩක් ගැන. ඉතින් මම මේක ගත්තේ නංගි කෙනෙක්ට කියලා Facebook එකේ මොකක් හරි page එකකින්. ඉතින් ඒකට මට ගියා delivery charge එකම 1350. ඉතින් මං හදන්නේ මේ මල් එල්ලන ග්‍රිල් දෙක අපේ ගෙදර දොරට එහා පැත්තෙන් දෙපැත්තටම සමාන වෙන්න හදාගන්න. ඉතින් අම්මයි තාත්තයි උදව් කරා මට ඒකට. ඊට පස්සේ මම ඒක හදාගෙන ඒකට හරියන මේ හැංගින් පොට්ස් දෙකක් මේ එල්ලන්න තමයි හදන්නේ. ඉතින් කලින් මං දවසක ගත්ත අලුත් IV කොහෙද කියන ප්ලාස්ටික් වගේ පැලේ තමයි මං එක පැත්තක එල්ල ගත්තේ. අනිත් පැත්තේ හිටව ගත්තේ අර පුංචි රතු පාට බලල් නැටි වගේ තියෙන ප්ලාන්ට් එක. ඉතින් මං ඒකට නම් චුට්ටක් කැමති නෑ. වුණාට මේ වෙලාවේ මේ මට වෙන ප්ලාන්ට් එකක් නැති නිසා තමයි මං ඒක ඒ පැත්තෙන් හදාගත්තේ. මට හිතෙනවා ඒ පැත්තට අර මාබල් කුයින් කියන ෆෝටෝස් එක තිබ්බනම් හොඳයි කියලා. ඒත් මං ගාව ෆෝටෝස් වර්ග මුකුත් නැහැ. ඉස්සරහට ගමුකෝ. හරි එන්නකෝ එහෙනම් අදත් පුංචි බඩක් හමුද? මේ හැමෝම දන්නා වගේ passion fruit. ඉතින් මං හිතුවේ මේක ගොඩක් තියෙයි කියලා. හැබැයි චුට්ටක් තිබ්බ නිසා මම මේ හොඳ රහට ජූස් එකක් හදාගන්න. ඉතින් passion fruit කියන්නේ මං ගොඩාක් ආස දෙයක්. ඉතින් හම්බෙන් හම්බෙච්ච මේකෙන් අපි එහෙනම් රසම රස ජූස් එකක් බීලා ඉතින් මේ මාසේ අපේ හස්බන්ඩ්ට පඩි තිබ්බ නිසා මං පඩි දවසට ඉතින් මල් පැලව ගේන්න යන්නේ. ඉතින් එන්නකෝ බලන්න මම මේ පාර මොනවද අරන් ආවේ කියලා. මේ පාර මං අරන් ආවා බෝගන්විලා වර්ග 3ක්. මේ බෝගන්විලා හැංගින් පොට්ස් වල දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ඔසේ යන්නේ නැති කට් කරලා චූටියට පඳුරු හදාගන්න පුළුවන් බෝගන්විලා. එතකොට ආයේ මම ගෙනාවා වින්කා. මොකද මේ වින්කවල හැමදාම මල් පිපෙනවා හරිම ලස්සනයි. මේ වින්කා එක මේ චූටි අර බඩ් චූටි මල් පිපෙන වින්කා ජාතියක්. ඉතින් මෙන්න මේ නිල් පාට මල් හැදෙන පැලෙත් මං ගෙනාවා. මොකද මම දන්නවා ඒකේ මේ ලස්සනට මල් හැදෙනවා කියලා. මේ අපේ මහගෙදර ඒකේ ලස්සන පැලයක් තියෙනවා. මේ ගොඩක් හිර එළියට උනත් මාර විදියට ලස්සනට ඒකේ මේ මල් හැදෙනවා. ඉතින් ඒක නිසා මම මෙහෙටත් එකක් අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් මං කරන්නේ මං ගෙනාපු ප්ලාන්ට් එක. ඉතින් මං ගාව තියෙන මීඩියා ටික දාලා මේ පොට්ස් වල දාගන්න එක. ඉතින් බිම හිටව ගන්න නැහැ. මොකද මම මේ ප්ලාන්ට් ටික මේ ගත්තේ ගේ ඉස්සරහ වෙන්න මේ වැරැන්ඩා එකේ දිකට තියන්න. මේ මං කලින් ගෙනාපු වින්කා පැල දෙක තුනකුත් මං එතන තියලා තියෙනවා. ඉතින් ඒක දැක්කම මට හරිම ආසයි. උදේට මල් පිරීලා තියෙනවා වින්කා ගස්වල ඉස්සරහට ගියාම. ඒක නිසාමයි මේ පාරත් වින්කා පැල දෙක තුනක් අරන් එන්න අමතක කළේ නැත්තේ. ඉතින් වැරැන්ඩා එකේ තව කොටසක මේ කුඩා තදට අවුව වැඩ නිසා ඒ ටිකට හරියන්න තමයි මම මේ නිල් පාට පැලේ
එතකොට බෝගන් විලා පැළ ටිකයි බලලා අරගෙන ආවේ. ඒවලත් මල් තියෙනවනේ. ඉතින් හෙවන ටිකේ තියලා තියෙනවා විංකා ටික. විංකයි දීකෝඩරු ටිකයි අවුව ටිකේ තමයි මං තියලා තියෙන්නේ බෝගන් විලා ටිකයි මිනිල් පාට පැලේ. තව මම ගෙනාවා රෝස පාට පැන්තාස් එකත්. මොකද මං කලින් පාර රතු පාට එකක් ගෙනාවා. එතකොට ගෙදර තියනවා ලා සුදු පාටත් නැති ලා රෝස පාටට හුරු වගේ මේ ලස්සන පැන්තාස් එක. ඉතින් මම පැන්තාස් කලෙක්ෂන් එකකුත් එකතු කරගන්න ආස නිසා තමයි අරන් ආවේ. මොකද ඒකත් හොඳට අවුවට හැදෙන නිසා. මොකද පැලයක් ගන්න කලින් මට බලන්න වෙනවා අවුවට මොනවද හරියන්නේ, හෙවන්ට මොනවද හරියන්නේ. එහෙම බලලා තමයි ඉතින් ගන්නෙ. ඉතින් දැන් මම ගෙනාව මල් ටික ඔක්කොම මේ විදිහට හිටවගෙන පිළිවෙලට වැරන්ඩ කයිනින් මෙහෙම තියෙනවා. ඔයගලන්ට පේනවනේ නේද අවුව වැටලා තියෙන පැත්තෙන් තමයි මම බෝගන් විලා ටික තියෙන්නේ. මොකද දවල් වෙද්දි ඒ පැත්තට හොඳටම අවුව වැටෙනවා. ඉතින් අවුවට හැදෙන මල් ටික ඒ පැත්තෙන් මම තියාගන්නවා. මේ වින්කවලට දීකූල් වලට වතුර වැඩි වතුර වැටෙන්නත් හොඳ නැති නිසා තමයි මෙහෙම තියලා තියෙන්නේ. මොකද එහෙම වුණොත් සවුත්තු වෙනවා. මුල් එහෙම පොඩ්ඩක් කුණු වෙන්න බලනවා. මේ වින්කවලත් මේ අනිවාර්යෙන් මේ දීකූල් වලත් එහෙම තමයි. ඕන්ට වඩා වතුර වලට ඒගොල්ලෝ එච්චර කැමති නැහැ. ඉතින් මම මේ පොඩ්ඩක් මේ හිටව ගත්තට පස්සේ පස් ටික බුරුල් කරනවා කලින් තිබ්බ පැලේක. ඒ ටිකත් එහෙම හිටවලා මේ ඉතින් බලන්නකෝ මේ දවස් 2-3ක් ගියාට පස්සේ මගේ වින්ක ගස්වල ලස්සනට මල් හැදලා තියෙනවා. ඇත්තටම හරිම ආසයි. ඉතින් මලුත් බලලා එන්නක යන්න චූටි යාළුවෙක් බලන්න. ඉතින් මේ අපේ උඩහා ගෙදර මේ චූටි බඩු පැටව ගොඩක් දාලා ඉන්නවා. ඉතින් මේ මියා ගොඩාක් ලස්සනයි. හිතනත් අපි ගෙදර අරන් එන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් එන්නකෝ ආයි යන්නකෝ මල් බලන්න. ඉතින් මේ තියෙන්නේ ගෙදර පිටිපස්සේ තියෙන මගේ දීකෝඩළු ටික. ඉතින් මේ ටිකත් ලස්සනට අද මල් පිපිලා තිබ්බා. ඒ නිසා තමයි ඔයාලට පෙන්නන්නේ. මේ පොකුරු දීකෝඩළු එකක් තමයි මේක නම්. ඉතින් මේකෙනත් සුදු පාටයි දම් පාටයි පාට දෙකම දීකෝඩළු මංගාව තියෙනවා. ඉතින් අද ගොඩාක් දේවල් බැලුවානේ. වීඩියෝ එකත් ගොඩාක් දික් වෙන නිසා අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් මං වෙනුවෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මංගාව තියෙන මල් පිපිච්ච පැලවල පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් එකතු කරන ගමන් මං ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.